ඉතින් ඔන්න අද රසම රස ස්පෙගති එකක් හදමු. ස්පෙගති වලට වතුර ටිකක් තියාගත්තා රත් වෙන්න. ඉතින් ඔන්න අවශ්‍ය වෙනවා පාමේසන්. එහෙමත් නැත්නම් චීස් කුඩු කියලා අපි කියනවා. ඉටලි වලින් නම් පරමිජ්ජානෝ. ඉතින් බිත්තර දෙකක් ඕනේ. ඒ වගේම පාස්ලි හරි කොත්තමල්ලි කොළ හරි කපලා තියාගන්න. ඒක පසුවට තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් බිත්තර දෙක ඉස්සල්ලාම මේ විදිහට කඩාගෙන ඒකට ලුණු කුඩු චුට්ටක් දාලා අපි විස් කරගන්න ඕනේ. ඉතින් බිත්තර කහ මද දෙක විතරක් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. සුදු මදේ අයින් කරලා පාවිච්චි කරන්නත් පුළුවන් මේකට. ඉතින් මේක කාබෝනාරා කියන ස්පැගති එක වගේ තමයි. නමුත් චුට්ටක් වෙනස්කම් මම කරලා තියෙනවා. ඔන්න ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන මේක හොඳට විස් කරගන්නවා. ඉතින් දැන් අර ස්පැගති එකට අපි වතුර එකක් රත් වෙන්න තිබ්බනේ. ඉතින් ඔන්න අපි ඩබල් බොයිල් කරගන්නවා පොඩ්ඩක් මේක විස් කරගන්න ගමන් ඒකේ පොඩ්ඩක් අර බිත්තරවල අමු ගතිය චුට්ටක් අයින් වෙන්න ඕන නිසා. ඉතින් දැන් ඔන්න ස්පෙගති එක වතුර එක රත් වෙනකොට තමයි අපි ලුණු කුඩු පාවිච්චි කරන්නේ. ඔන්න ඊට පස්සේ ස්පෙගති ටික දාගන්නවා. ඉතින් හොඳට වතුර රත් වුණාට පස්සේ තමයි ස්පෙගති ටික එකතු කරගන්නේ. ඔන්න දැන් මේ පාවිච්චි කරන්නේ ප්‍රසුත්තෝ ක්‍රූදෝ කියලා මෙහි තියෙනවා. ඉතින් ඌරු මස් වලින් පදම් කරපු ඒ පොඩ්ඩක් ඝනකම් කොටසක්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ඌරු මස් වල පොඩ්ඩක් තෙල් කොටස එක්ක තියෙන ඒ කෑල්ල අරගෙන පොඩි කෑලි කපලා ওই විදිහට චුට්ටක් ඒක බැද ගන්න. ඉතින් කාබෝනාරා හදනකොටත් මේ විදිහටම තමයි. ඉතින් මං කිව්වා පොඩි පොඩි වෙනස්කම් කීපයක් මම මේකට කරා කියලා. ඉතින් දැන් ඔන්න මම මේ මස් කෑලි ටිකත් බැදලා අරන් තියාගත්තා. දැන් ඔන්න මේ මං එකතු කරේ පාස්තා අපි ස්පැගති එක රත් වෙන වතුර චුට්ටක් එකතු කරා මේකට. මොකද උණුවෙන් එකතු කරපු නිසා එතකොටත් මේකේ පිලී ගඳ අයින් වෙලා යන නිසා. ඉතින් ඔන්න දැන් අර අපි පාමේසන් චීස් ටිකත් මේ වෙලාවෙම එකතු කරලා ඒකත් හොඳට මේකට විස් කරගන්නවා හොඳට මිශ්‍ර වෙනකන්. දැන් ඔන්න ස්පැගති ටික අපේ තැම්බිලා ඉවරයි. ඔන්න ওই විදිහට ගොඩාක් තම්බ ගන්නත් එපා. ඒ පැකට් වල ගහලා තියෙන ප්‍රමාණයට වඩා චුට්ටක් විනාඩියක් දෙකක් විතර තව තියලා ඔන්න ওই විදිහට ඒක භාජනයකට දාගන්න. ඊට පස්සේ අපි අර හදාගත්තු බිත්තර අපි විස් කරගත්තු බිත්තර මිශ්‍රණය ඔන්න ඒකට එකතු කරලා හොඳට කලවම් කරගෙන කපාගෙන අරන් තියාගත්තු කොත්තමල්ලි කොළ ටිකත් ඔයාලා පාස්ලි කොළ නම් ගත්තේ ප්‍රශ්නයක් නැහැ. ඒ ටිකත් ඒ වගේම බැදගෙන අයින් කරගත්තු අර මස් කෑලි ටිකත් ඔන්න ඔය විදිහට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේක වඩාත් රසවත් වෙන්නේ මේකට ලෙමන් යුෂ ටිකක් එකතු කරාම ඉතින් ඒ ලෙමන් යුෂ චුට්ටක් වැඩිපුර එකතු කරගන්න. ඇත්තටම මේ හැමදේම හොඳට මිශ්‍ර වෙනකොට මේක හරීම ඒ කියන්නේ අපි කියන්නේ රිච් ටේස්ට් එකක් කියලා. ඉතින් අර ඒ වගේ හරීම රසයක් එකතු වෙනවා. ඉතින් හැමදාම හදන ස්පැගති එකට වඩා අපි හැමදාම මිරිස් දාලා ওই විදිහට තමයි ලංකාවේ හදන්නේ. ඉතින් වෙනසකටත් එක්ක ඔන්න ওই විදිහට පුංචි වෙනස්කමක් කරලා හදලා බලන්න. ගෙදර හැමෝම කැමති වෙයි. ඉතින් ආපහු වීඩියෝ එකකින් හම්බෙමු.